හෙලෝ ඔන්න අද මං ගෙනාව ඉනවෙක්ස කියන රේඩියෝ එකක් මේකෙන්නේ IFR7 කියන මොඩල් නම් එකකින් මෙන්න මේ වගේ පෙනුමක් තමා තියෙන්නේ. පරණ ලුක් එකට ඇන්ටික් ලුක් එකටම තමා මේක ඇවිල්ලා තියෙන්නේ. මේකේ FM රේඩියෝ තියෙනවා. තව Bluetooth කනෙක්ට් කරන්න පුළුවන්, USB පුළුවන්, SD පොඩි කාඩ් එකක් ගන්න පුළුවන්. AUX කේබල් එකත් ගන්න පුළුවන්. මේ වගේ පෙනුමක් තියෙන්නේ. මේක රීචාර්ජබල්, චාර්ජ් කරන්න පුළුවන්, ඩිරෙක්ට් කරන්ට් එක ගන්න පුළුවන්. මේ වගේ කේබල් එකක් හම්බ වෙනවා. මේකට ඇඩැප්ටර් එක නම් හම්බෙන්නේ නැහැ. කේබල් එක විතරයි හම්බෙන්නේ. ඒකේ බැටරිය මේ පැත්තෙන් තියෙන්නේ. අපි ඒක ඕපන් කරලා බලමු. මෙන්න මේ වගේ බැටරියක් තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් අතර වගේ පාවිච්චි කරන්න පුළුවන් චාර්ජ් කරලා. තව මේ රේඩියෝ එකේ විශේෂත්වයක් තියෙනවා. මෙතනින් on off switch එකක් තියෙනවා. මේ switch එක on කරාම මෙහෙම LED light එකක් පත් වෙනවා. සාමාන්‍ය කරන්ට් එක ගියලාට මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු මේක රේඩියෝ එක on කරලා. මෙතන volume button එකකින්ම තමයි on කරන්න තියෙන්නේ. මේ වගේ තමයි තියෙන්නේ. මේකට සාමාන්‍යයෙන් අවුරුද්දක වොරන්ටියක් හම්බ වෙනවා. අවුරුද්දෙන් පස්සේ ගෙවලා වුණත් රිපෙයාර් කරගන්න පුළුවන්. අපි බලමු මේකේ Bluetooth මොඩල් එක on කරලා මෙතනින් තමයි Bluetooth mode. Bluetooth on වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට Bluetooth කනෙක්ට් කරලා මේක play කරන්න පුළුවන්. FM AM XW තියෙනවා. මේකින් මොඩ් එක වෙනස් කරන්නත් පුළුවන්. pen එක ගහලා AUX එක ගහලා SD කාඩ් එක ගහලා වෙනස් කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය මාකට් එකට රුපියල් 4000ක් වගේ තමයි වෙන්නේ. ඉනොවෙක්ස් ඩීලර් ෂොප් එකෙන් හරි නැත්නම් දම්රෝ ෂෝරූම් එකේ හරි බිල් කරලා ගන්න පුළුවන්. මේකට හොඳ වොරන්ටියක් හම්බ වෙනවා. ඔයාලත් බැලුවා නම් රේඩියෝ එකක් ගන්න, පොඩි රේඩියෝ එකක් ගන්න ළඟම ෂොප් එකකට ගිහලා බිල් කරලා ගන්න කියලා මම කියනවා. මගේ වීඩියෝස් හොඳයි නම් මම subscribe කරන්න. ඔයාලට ජය වේවා.